හරි අපි අද කතා කරන්න යන්නේ හීනවන ශේෂ ක්‍රමයට කොහොමද ගාණක් හදන්න කියලා. මේක ලේසියෙන් හදා ගන්න පුළුවන් එකපාර හදන්න පුළුවන්. මම එකපාර හදන ක්‍රමයක් කියලා දෙනවා. ඕන ගාණක් ගොඩ දා ගන්න ක්‍රමයක් කියලා දෙන්නේ. හරියට අහගන්න මම උදාහරණයක් ගත්තා. ලක්ෂ 10යි පොලිය 112යි අවුරුදු 3කින් ගෙවන්න ඕනේ කියලා හිතන්න. ගන්නේ ලෝන් එක ලක්ෂ 10යි පොලිය 112යි අවුරුද්දක පොලිය අවුරුදු 3කින් තමයි ගෙවන්න ඕනේ. එතකොට මේකේ අපිට එකපාර මුළු පොලිය හොයා ගන්න පුළුවන්. මේ මුළු පොලිය එකපාර හොයන්න පුළුවන්. මේක මරු. මේ මුළු පොලිය එකපාර හොයන්න මෙහෙමයි. ලක්ෂ 10යිනේ ගාන. හරි. ගන්නේ ලක්ෂ 10ක්. ගන්නේ ලක්ෂ 10ක්. අවුරුදු කීයකටද ගන්න? අවුරුදු 3කට ගන්නේ 112ක පොලියකට තමයි ගන්න. එතකොට මේ ලක්ෂ 10 ගෙවන්න ඕනේ මාස කීයකින්ද? ඒ කියන්නේ අවුරුදු 3ක් කියන්නේ මාසයකට අවුරුද්දකට මාස කීයක් තියෙනවද? 12යිනේ. ඒතකොට අවුරුදු 3කට මාස 36ක් තියෙනවා. හරි. එතකොට මේ ලක්ෂ 10 නිකන් කාය හරි යාළුවෙක්ගෙන් ඉල්ලගත්තා කියලා හිතන්නකො. එතකොට පොලියක් නැතුව ගෙවනවා නම් කීයක්ද දෙන්න ඕනේ? එතකොට මේ ලක්ෂ 10 ගෙවන්න ඕනේ 36න් බෙද එක මාසයකට ගෙවුවා නම් හරිනේ. එතකොට පොලිය නැතුව ගෙවනවා නම් ලක්ෂ 10 බෙදන්න ඕනේ 36. එතකොට එක මාසයකට ගෙවන්න ඕන ගාණ එනවා. මේක ಗುಣ කරනවා අවුරුද්දක පොලිය. අවුරුද්ද පොලිය කීයද? 112යි. අවුරුද්දක පොලියෙන් නෙමෙයි අතරම ಗುಣ කරන්න ඕනේ. 112න් ಗುಣ කරොත් අවුරුද්දක පොලියෙන් ಗುಣ කරන්න වෙන්නේ. හරි. මේ වෙලාවේ පොලිය 112යි. එතකොට 112න් තමයි ಗುಣ කරන්න ඕනේ. හැබැයි මාසික පොලිය තමයි අපිට ඕනේ වෙන්නේ. එතකොට මේක අනිවාර්යෙන් 12න් බෙදන්න ඕනේ. ඒ කියන්නේ 12කින් ගුණ කරනවා කියන එක. මේ පොලිය නැතුව ගෙවන්න ඕන ගාන. ඒක ගෙවුවා. ඒක මොකද්ද ගුණ කරන්නේ? මේ ගුණ කරලා තියෙන්නේ අවුරුද්දක පොලියෙන්. එහෙම නැත්තම් අවුරුද්දක පොලියෙන් මේ තියෙන්නේ අවුරුද්දක පොලිය 12කින් ගුණ කරනවා මාසික පොලිය වෙන්න. ඊට පස්සේ මේක ගුණ කරනවා. අපි ගෙවන මාස ගාන බලනවා. මාස කීයද? 36. බෙදනවා දෙකෙන්. මේ මෙතන තියෙන මාස ගාන බෙදනවා දෙකෙන්. මෙතන තියෙන මාස ගානට එකක් එකතු කරනවා. මේ මෙතන තියෙන මාස ගාන දෙකෙන් බෙදුවා මාස ගානට එකක් එකතු කරා. දැන් හිතන්න මාස 24න් ගවන්නේ කියලා. එහෙනම් 24 බෙදීම 2 24 ධන 1. අර මාස 1 ගාන කියලා කියන්නේ හොයන්නේ මේක තමයි. හරි. එතකොට 36 බෙදෙනවා දෙකෙන්. එහෙම නැත්නම් ඒකට 36 ධන 1. මේක මාරම දෙයක්. මේ පොදුවේ ගත්තාම මේකේ මුළු පොලිය හොයා ගන්න පුළුවන් එකපාර. දැන් හිතන්නකෝ දැන් ඔයාලෙන් අහනවා අවුරුද්දක පොලිය. අවුරුද්ද පොලිය හෙව්වොත් මොකද කරන්නේ? දැන් බැරිලා හිතන්නකෝ ගාන දෙනවා මුළු පොලියක් දීලා අපෙන් අහනවා 100ට ප්‍රතිශතයක් විදිහට අපි කීයද කියලා අහන්න පුළුවන්. 100ට පොලිය වගේ යවුවොත් එතකොට 100ට x කියලා දාගත්තා. x ට උත්තරේ ගත්තා. අපෙන් අහන්නේ මොකද්ද? ඕන ගානක් මේකෙන් ගොඩ දා ගන්න පුළුවන්. ක්‍රමයක් විදිහට මරුනේ.